නීතිඥ අනුරාධ සෙනවිරත්න රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් තමයි අද මේ කතා කරන්නේ. අපි රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවය තුළ ඉන්න සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් සහ ඒ අදාළ විකල්ප විසඳුම් සම්බන්ධයෙන් ගැටලු සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාට දැනුවත් කරන්න කරුණු දක්වන්න අවස්ථාවක් ඉල්ලලා ලිපියක් ඉදිරිපත් කරන්න තමයි අද ආවේ. ඉතින් අපි වෘත්තීය සමිති 9ක් මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා. අපි දැන් මේ වෙලාවේ ජනාධිපතිතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරීතුමත් එක්ක සාකච්ඡා කළා. ගමගේ මහත්තයා තමයි මහජන සම්බන්ධතා නිලධාරී. එතුමත් එක්ක අපි සාකච්ඡා කළා. එතුමා අපිට අවස්ථාව දුන්නා. එකක් තමයි මේ වන විට සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු විසඳීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ වගේම නිලධාරී කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ නිලධාරී කමිටුවෙනුත් අමාත්‍ය මණ්ඩල කමිටුවෙනුත් මේ වන විට අදාළ කටයුතු සිදු වෙමින් තියෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධව ජනාධිපතිතුමාට කරුණු දක්වනවා කියලා එතුමා අපිට පොරොන්දු වුණා. ඒ වගේම අමාත්‍ය මණ්ඩල කමිටුවටත් නිලධාරී කමිටුවටත් කරුණු දක්වන්න අවස්ථාව ලබා දෙන්න අවශ්‍ය මැදිහත් වීම කරනවා කියලා පොරොන්දු වුණා. ඉතින් අපි මේ ලක්ෂ 2කට ආසන්න සංවර්ධන නිලධාරීන් විශාල වෘත්තීය ගැටලු රාශියකින් පීඩා විඳින්මින් ඉන්න වෙලාවක අපි මේ ආවේ අපි දන්නවා මේ වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්න විශාල දායකත්වයක් සංවර්ධන නිලධාරීන් ඇතුළු මේ රටේ වැඩ කරන ජනතාව දීලා තියෙනවා. ඒ නිසා අපි විශාල බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා මේ ආණ්ඩුව සම්බන්ධයෙන් මේ ගැටලු වලට ස්ථීරසාර විසඳුම් ලබා දෙයි කියලා. තවමත් ඒවා බිඳ වැට්ටිලා නැහැ. අපි තවමත් බලාපොරොත්තු සහගතව ඉන්නවා. අද දිනේ මේ මෙතුමා පොරොන්දු වුණා, මේ නිලධාරීතුමා පොරොන්දු වුණා අදාළ පාර්ශ්වයන්ගේ අවධානය මේ සම්බන්ධව යොමු කරලා කඩිනමින් මේ විසඳුම් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීම කරනවා කියන එක පොරොන්දු වුණා. අපි ඒ පිළිබඳව විශ්වාසයක් තියෙනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම ගරු අගමැතිතුමියටත් ඒ වගේම රාජ්‍ය පරිපාලන ඇමතිතුමාටත් මේ සම්බන්ධව කරුණු දක්වන්න.